හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා You are the entire universe YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලා කැමති ඕනිම දෙයක් ඔයාලගේ ළඟට ආකර්ෂණය කරගන්න පුළුවන් 5x55 කියන law of attraction method එක ගැන. ඔයාලා දන්නවද අපි හැමෝගෙම මනස යම් විදිහකට ප්‍රෝග්‍රෑම් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑමින් එකට අනුව තමයි අපේ සිතිවිලි ආකල්ප නිර්මාණය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඉපදිලා අවුරුදු 7ක් විතර යනතුරු තමයි අපේ මනස ප්‍රෝග්‍රෑම් වෙන්නේ. ඒ වයස් සීමාව තුළදී අපි අහන දකින දේවල් තමයි ජීවිත කාලය පුරාවටම අපේ විශ්වාසයන් බවට පත් වෙන්නේ. ඉතින් මේ විදිහට අපේ මනස නෙගටිව් විදිහට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා නම් අපිට නිතරම ආකර්ෂණය වෙන්නේ නෙගටිව් දේවල්ම තමයි. ඒ නිසාම තමයි අපි අපේ මනස පොසිටිව් විදිහට රීප්‍රෝග්‍රෑම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපේ මනස රීප්‍රෝග්‍රෑම් කරලා ධනාත්මක දේවල් ජීවිතයට ආකර්ෂණය කරන මෙතඩ් එකක් තමයි 5x55 මෙතඩ් එක කියලා කියන්නේ. මෙතෙන්දී ඔයාට ආකර්ෂණය කරගන්න ඕනි දෙයක් පැහැදිලිව ඔයාගේ මනසේ තියාගන්න ඕන. ඊට පස්සේ දවස් 5ක් 55 වතාවක් ඔයාට අවශ්‍ය දේ පොතක ලියන්න ඕන. හොඳට මතක තියාගන්න ඔයා ලියද්දි වර්තමාන කාලයෙන් තමයි මේ දේවල් ලියන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාට ක්ලියර් ස්කින් එකක් ආකර්ෂණය කරගන්න ඕනි කියලා හිතමුකෝ. එතකොට ඔයා ලියන්න ඕනි මෙන්න මේ විදිහට. මට දැන් ලස්සන ක්ලියර් ස්කින් එකක් තියෙනවා කියලා වර්තමාන කාලයෙන් තමයි ඔයා ලියන්න ඕනි. මේ විදිහට ලියද්දි මේ දේවල් ඔයාගේ යටිසිතට කාවදිනවා. ඒත් සමගම මේ දේවල් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඔයා මේක ලිව්වට පස්සේ මේ ගැන හිතන්න යන්න එපා. ඒ ලියන වෙලාවට පමණක් ඒ දේ ගැන හිතුවාම ඇති. ඊට පස්සේ ඔයා ඔයාගේ දවසේ වැඩ සාමාන්‍ය විදිහට කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයාට ඕනි දේවල් ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන් මේ මෙතඩ් එක සාර්ථකව භාවිතා කිරීමෙන්. ඉතින් 5x55 මෙතඩ් එක ගැන මේ දේවල් තමයි මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. තවත් law of attraction methods ගැන දැනගන්න You are the entire universe YouTube channel එක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.